අද හදමු ගත්තා මෙෂරින් කප් එකෙන් පිටි කප් 3යි සුදු පිටි ඊස් හැන්දක් කුංකුම ලුණු තේ හැඳි කාලක් අවශ්‍ය කරනවා සීනි හැඳි දෙකක් ඕන මේස හැඳි දෙකක් කළු දුරු වැට තේ හැන්දක් එන්සල් කුඩු තේ හැඳි කාලක් මිල්ක් පවුඩර් හැඳි 3ක් හෝ 4ක් තුනකුත් ඇති මෙන්න මේ ටික අපි මේ ආකාරයට දාලා කවලම් කරගන්න ඕන. මේකට වතුර අපට අවශ්‍ය කරන්නේ මෙසරින් කප් එකකින් එකක් පුරවල එකක් ගන්න මද රස්නේ වතුර. මෙන්න මේ වගේ මද රස්නේ වතුර ගන්න ඕන. ඊට පස්සේ අපිට මේ පිටියක මේ විදිහට අනන්න පුළුවන්. අපි දැම්ම තෙල් එකතු කරගන්නේ නැහැ මේකට. තව ටිකක් වෙලා ගිහින් තමයි තෙල් එකතු කරගන්නේ. මේ වෙලාවේ අපිට වතුර මදි. ඔන්න තව මම මේස හැඳි 4ක් හෝ 5ක්. ඒ පිටි වර්ග අනුව තමයි මේ කඩු වැඩි වෙන්නේ. ඉතින් ඔයාලට එකතු කරගන්න පුළුවන්. එකතු කරලා මේ පිටි ඩෝ එක හොඳට අනා ගන්න ඕන. මේ වෙලාවේ මම ඔන්න බාගෙට ඇරුණාට පස්සේ ඔලිව් තෙල් මේස හැඳි 5ක් එකතු කරගත්තා. මේ ආකාරයට ඊට පස්සේ නැවතත් මේ පිටි එක අනා ගන්නවා. මේ විදිහට අපි විනාඩි 5ක් විතර මේ පිටි ඩෝ එක හොඳට අනා ගන්න ඕනේ. එතකොට තමයි අපිට මේක රහට හදා ගන්න පුළුවන්. හොඳට පිපිලෙනවා මේක තෙල් එකේ බදිද්දී. ඉතින් මේක මැද පෙරදිග ජනප්‍රිය කෑමක්. හැමෝම ආසාවෙන් කන කෑම එකක්. ඉතින් මෙන්න මේ විදිහට පිටි ඩෝ එක හදාගත්තා. මම දැන් මේක පිපෙන්න තියනවා. ටික වෙලාවක් පැය භාගයක් විතර මද රස්නේ වතුරෙන් අනපු නිසා ඉක්මනට පිපෙනවා පිටි එක. මෙන්න බලන්න මේ තියෙන පැය භාගයකට පස්සේ. ඉතින් දැන් අපිට මේක මෙන්න මේ ආකාරයට අරගෙන සාමාන්‍ය බෝල වලට කඩා ගන්න ඕන. ඒ කියන්නේ අපිට මේ පිටි එක මේ විදිහට හදාගත්තම ලේසි. මේක එක සැරේට තුනිහි කරගන්නත් පුළුවන්. ඊට වැඩිය පහසුයි මෙහෙම. ඔයාලා ගන්න තැටි වලට මෙන්න මේ විදිහට ප්ලාස්ටික් වල එකක් දාන්න. ඒක ලේසි පිටි හෙනවට වැඩිය. මෙන්න මේ ආකාරයට පොඩි බෝල වලට හදා ගන්නවා. මෙන්න මේ විදිහට පිටි චුට්ටක් ඉහළට ටේබල් එකට අපිට මේක තුනිහි කරගන්න පුළුවන්. මෙන්න මේ ප්‍රමාණයට තුනිහි වෙන්න ඕන. ඊට පස්සේ 4ට කපා ගන්නවා. මේක ලේසි මේ විදිහට තුනිහි කරන්න. ඔක්කොම එක ගන්නට එන්න තුනිහි කරලා කපා ගන්න පුළුවන්. අර පිටි ඩෝ එකම සම්පූර්ණ තුනිහි කරන්න ගියොත් ඔයාලට අමාරුයි. ඒ නිසා තමයි මම මේ විදිහට ගන්නේ. මේක හරිම පහසු ක්‍රමයක්. ඉතින් මෙන්න මේ ආකාරයට තමයි හදාගන්නේ. දැන් අපිට ඔන්න මම තෙල් තාච්චි එලිපේ තියලා තියෙනවා. මේක බැද ගන්න තමයි තියෙන්නේ. මේක වෙලා මේ තෙල් රස්නේ මදි මෙන්න බලන්න. මේ රස්නේ මදි වෙනවා. ඊට පස්සේ විනාඩියක් විතර ගියාම තව හොඳට රත් වුණාම මේක ඉක්මනට බැද ගන්න පුළුවන්. මේ දාන පිටි ඩෝ එක මේවා පිපිලෙනවා ඉක්මනට තෙල් රත් වෙලා නම් මෙන්න මේ මදි ගතියක් තියෙනවා මම දැම්මට. ඉතින් උන් ඔයාලට හොඳට තෙල් එක රත් වෙනකොට මේ වැඩේ පටන් ගන්න පුළුවන්. ඉක්මනට බැදලා ඉවර කර ගන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට ලස්සනට පිපෙනවා. මේක හරිම රසවත් කෑමක්. ඉතින් හැමෝම ආසාවෙන් කනවා. උන් ඔයාලට අද හදන ආකාරය මේ විදිහට මම කෙටියෙන් වීඩියෝ එකක් අරගෙන එනවා. ඉතින් මේ වගේ රසවත් කෑම හදන ආකාරය තවත් ගොඩක් වීඩියෝ තියෙනවා සමන්ති කිචන් YouTube channel එකේ. ඔයාලට එකතු වෙන්න පුළුවන්. අපේ විශේෂම මැද පෙරදිග ඉන්න සොයරිසෙරියන්ට මෙන්න බලන්න ලස්සන පාටකට මෙන්න මේ ආකාරයට වැද ගන්න පුළුවන්. හොඳටම තෙල් එක රත් වෙන ගමන් මෙන්න මේ විදිහට ටට්ටක් ගාලා අපි දාන පිටි කොටස් මේ විදිහට බැදෙනවා. ඉක්මනට අපිට මේක මේ පිපෙනකොටම අනිත් පැත්ත හරව ගන්න ඕන. නැත්නම් ටික වෙලාවක් ගියාට පස්සේ අනිත් පැත්ත හැරෙවට තියාගන්න බැරි වෙනවා. ඒක ආයේ අර කලින් බේක් වුණ පැත්තටම හැරෙනවා. ඉතින් මෙන්න බලන්න මෙන්න මේ ආකාරයට හදා ගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක ඔන්න අපි මැද පෙරදිග ඉන්න සොයරියන්ට මේවා මේ පැණි දාලා කනවා. එතකොට ගොඩක් වෙලාවට කන්නේ රටින්දි පැණි දාලා ඩිප්ස් කියලාත් කියනවා. ඉතින් ඩිප්ස් මැද පෙරදිග ඉන්න සොයරියන් දන්නවා. ඉතින් මෙන්න මේ ආකාරයට ඔයාලට ඕන හදලා කන්න පුළුවන්. මේක හරිම රසයි. ඉතින් ඔන්න මෙන්න මේ විදිහට මම භාජන දෙකකට වෙන් කර ගන්නවා. අපි අද ඕඩර් එකකට හදන්න එළියට ගෙනියන්න ඕන නිසා. ඉතින් මෙන්න මේ ආකාරයට මේ දාන්නේ රටින්දි පැණි. මෙන්න මේ විදිහට ඔයාලටත් හදාගෙන කන්න පුළුවන්. හරිම රහට. එහෙනම් ඉතින් මේ වගේ රසවත් කෑම හදන ආකාරය තවත් දැනගන්න පුළුවන් ඔයාලට. මම කලින් කිව්වා වගේ සමන්ති කිචන් YouTube channel එක පැත්තට ආවොත් එහෙනම් හැමෝටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැමෝම නැවතත් අලුත් වීඩියෝ එකකින් අපි එහෙනම් පෙරවන් සරණයි හැමෝටම.